අසාර්ථකත්වයේ අවසානයේ තියෙන්නේ කොතනද? ප්‍රතිඵල එනකොට තමයි තියෙන්නේ. මම ටියුෂන් ගුරුවරයෙක් විදියට මුලින්ම ආවේ මෝටර් බයිසිකල්. තාම හෙලිකොප්ටරයක් යාමේ හොඳ කාර් එකක්වත් ගන්න හැකියාවක් ලැබිලා නැහැ. හොඳට උගන්වන්න පුළුවන් කියන එකට තමයි යහුවේ. ටියුෂන් ගුරුවරයෙක් තෝරගන්නකොට සාධක තුනක් බලන්න. හැබැයි ළමයි දන්නේ ටියුෂන් ගුරුවරයෙක් තෝරගන්න ක්‍රමය විදිය. ලංකාවේ පළවෙනියට මීඩියා ඉගෙනුවා කියලා මම කියනකොට ඔය කොලේ ටයිප් කරලා තියෙනකොට එයා නඩුවක් දාලා කිව්වොත් මම ඉගෙනගෙන නැහැ සර්ගෙන් කියලා මං ඒකට වග කියන්න ඕන. අපි ඇත්තටම ගුරුවරයෙක් තෝරගන්නකොට තුනක් බලන්න ඕන. ඒ තමයි තුනයි බලන්න ඕනේ. ගුරුවරයෙක් තෝරගන්නකොට උපකාරක පන්ති සඳහා පාසල් ගුරුවරයෙක් තෝරගන්න ඔබට පුළුවන්? බෑ. පාසල් ගුරුවරයා නිශ්චිතයි. ඒ ගුරුවරයා තමයි ඔබට ඒ ඉස්කෝලේ ඒ පන්තියේ ඉන්නේ. එතකොට එයාව තෝරන්න බෑ. හැබැයි ළමයි දන්නේ ටියුෂන් ගුරුවරයෙක් තෝරගන්න ක්‍රමය විදිය. ඒ ලෙවල් වලට මම කියන්නේ වෙන දේවල් වලට නෙවෙයි. ගුරුවරයෙක් ටියුෂන් පන්තියක් සඳහා තෝරගන්නකොට දැන් මේක ඕගොල්ලන්ට කියලා වැඩකුත් නෑ. 2025 මේ පාර විභාග ලියන අයට දැන් තෝරගෙන ඉවරයි. නමුත් මේ පණිවිඩය ඕගොල්ලෝ සමාජගත කරන්න. එක කාරණයක් තමයි උපකාරක පන්තියක් සඳහා උසස් පෙළ විෂයකට ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්න ඕනේ. ඒ අදාළ ගුරුවරයා ඒ අදාළ විෂය ඉගෙනගෙන තියෙනවද කියලා. ඒ අදාළ විෂය ඉගෙනගෙන තියෙන්න ඕන. උසස් පෙළ ගුරුවරයෙක් නම් ඒ අදාළ විෂය කොහෙද ඉගෙනගෙන තියෙන්න ඕන? විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන තියෙන්න ඕන. කැම්පස් එකක ඉගෙනගෙන තියෙන්න ඕන. ඊළඟට ටියුෂන් ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්න ඕනේ දෙවෙනි කාරණය තමයි ඒ ගුරුවරයාට හොඳට උගන්වන්න පුළුවන්ද කියලා. හොඳට උගන්වන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒක කොහොමද බලන්නේ? ඇවිල්ලා ගිහිල්ලා බලන්න ඕනේ. ඒ ගුරුවරයා ළඟට ඇවිල්ලා ගිහිල්ලා බලලා හොඳට උගන්වනවා කියලා Tamanට හිතෙන්නේ නැත්නම් මොකද කරන්නේ? වෙන කෙනෙක් තෝරන්න ඕනේ. විශ්වවිද්‍යාල මට්ටමින් හෝ පශ්චාත් උපාධිය හෝ PhD තිබ්බා කියලා හැම කෙනෙකුටම උගන්වන්න පුළුවන්ද හොඳට? බෑ. හොඳට උගන්වන්න පුළුවන් හැම කෙනෙකුටම අදාළ විෂය ඉගෙනගෙන තිබීම කියන සාධකයේ තියෙනවද? එහෙමත් නැහැ. සමහර අය ඉන්නවා ඉගෙනගෙන නැහැ. හොඳට උගන්වන්න පුළුවන්. හැබැයි මෙහෙම තුනක් සාධක සෙට් වුණොත් තමයි ළමයාට උපරිම සාධාරණයක් වෙන්නේ. තුන්වෙනි සාධකය තමයි මීට කලින් ඉගෙනගත්ත ළමයින්ට ප්‍රතිඵල තියෙනවද කියලා බලන්න ඕන. සමහර ගුරුවරු ඉන්නවා හොඳට උගන්වන්න පුළුවන් අදාළ විෂය ඉගෙනගෙන තියෙනවා ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල තියෙනවද කියලා බලන්න ගුරුවරයෙක් ළඟට එන්න කලින් බලන්න පුළුවන්. ඒ කොහොමද? කලින් අවුරුදු වල ඉගෙන ගත්ත අයගේ අහලා බලන්න පුළුවන්. හොයලා බලන්න පුළුවන්. මේවා නිකන් කොලේ වාලා හංගලා කරන්න පුළුවන් ඒවත්. හංගලා කරන්න බෑ. අද කාලේ මේක හංගන්න බෑ. බොරුවට කැම්පස් එක ළඟට ගිහින් කැම්පස් එකකට ගියා කියන්න බෑ. මේක හංගන්න බෑ. සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම. පැහැදිලි නේද? ලංකාවේ පළවෙනියට මීඩියා ඉගෙනුවා කියලා මම කියනකොට ඔය කොලේ ටයිප් කරලා තියෙනකොට එයා නඩුවක් දාලා කිව්වොත් මම ඉගෙනගෙන නැහැ සර්ගෙන් කියලා මං ඒකට වග කියන්න ඕන. ඒ හින්දා මේවට බොරු කරන්න බෑ. මේක තීරණය කරන්න ඕනේ දරුවා. අද මේ තුනෙන් කොයි සාධකයකටද ළමයි අහුවෙන්නේ? ඒ සාධක තුනෙන් වර්තමාන ටියුෂන් එකේ මොන සාධකයකටද අහුවෙන්නේ? හොඳට උගන්වන්න පුළුවන් කියන එකට තමයි අහුවෙන්නේ. එතකොට ඉගෙනගෙන නැති ප්‍රතිඵල නැති මුකරිකම තියෙන එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමයින්ගේම වයසට ගොඩක් සමීප වයසක ඉන්න අයට ටියුෂන් එකේ සාර්ථකත්වයක් පේනවා. හැබැයි ඒගොල්ලන්ගේ අසාර්ථකත්වයේ අවසානයේ තියෙන්නේ කොතනද? ප්‍රතිඵල එනකොට තමයි තියෙන්නේ. ඒතර මේක දිගු කාලීනව කරන්න පුළුවන්? බෑ. తాවකාලිකව කෙනෙකුට රැල්ලක් විදිහට හොඳට කතා කරන්න පුළුවන් නම් හොඳට පෙනී සිටින්න පුළුවන් නම් නේ. අද වර්තමානයේ නම් තාක්ෂණය භාවිත කරන්න පුළුවන් නම් හොඳට ළමයි යාව තෝරගන්නවා. හැබැයි යා හොයන්නේ අදාළ විෂය ඉගෙනගෙන තිබීම සහ ප්‍රතිඵල කියන සාධක දෙක. ටියුෂන් ගුරුවරයා ඉන්නේ හෙලිකොප්ටරෙන්ද පුට් බයිසිකලෙන්ද කියන එක අදාළ නැහැ. මම ටියුෂන් ගුරුවරයෙක් විදියට මුලින්ම ආවේ මෝටර් බයිසිකලේ. තාම හෙලිකොප්ටරයක් තියාමේ හොඳ කාර් එකක්වත් ගන්න හැකියාවක් ලැබිලා නැහැ. අදාළ විෂය ඉගෙනගෙන තිබීම සහ හොඳට ඉගෙනීම සහ ප්‍රතිඵල කියන එකෙන් තමයි අද පාවිච්චි කරන කාර් එක අරගෙන හරි පාවිච්චි කරන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ පොඩ්ඩක් සමාජයට පණිවිඩයක් දෙනකොට ඒ ලෙවල් වල නම් අදාළ විෂය කැම්පස් එකකින් ඉගෙනගෙන නැත්නම් ඒ ගුරුවරයා ළඟට යන්න එපා. ඒ ගුරුවරයා පන්ති ඇතුලේ උගන්වන දේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් මොන PhD එක තිබ්බත් යන්න එපා. ඒ ගුරුවරයා මීට කලින් උගන්වපු යවුන් මේ ලෝකේ සුගතිගාමීව ඉන්නවනම් හැරෙන්න අපාගත වෙලා නම් අසමත් වෙලා නම් ෆේල් වෙලා නම් යන්න එපා. ෆේල් වෙනවා කියන එක පාස් වෙනවා කියන එක හොයන්නේ. ඔයාගේ අල්ලපු ගෙදර ළමයා සමහර ලාවට හොඳ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ෆේල් වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයා මතත් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය මනින්නේ මොකෙන්ද? ප්‍රතිසතාත්මකව මනින්න ඕනේ. ප්‍රතිඵලය මනින්න ඕනේ ප්‍රතිසතවලින්. ගුරුවරයෙකුගේ සමත් ප්‍රතිශතය එයා ළඟට ළමයි අපි හිතමු 1000ක් ආවා කියලා. 10000. බින්දු වැඩි වුණා.
එයා ළඟට ළමයි 1000ක් ආවා කියමු. මේ 1000න් 100ක් පාස් වුණොත් එහෙම කීයක් ෆේල්ද? 900ක් ෆේල්. නේද? පාස් ප්‍රතිශතය කීයද? හරි අඩු එකක්. හැබැයි මේ ගොඩක් පාස් මේ 100ක් පාස්. හැබැයි 1000කගේ. ඒ වගේම ගුරුවරයෙක් ළඟට අපි තෝ ළමයි 100ක් ආවා කියලා. ඒ ගුරුවරයාගේ ළමයි 80කට ඒ තියෙනවා. මෙතන 100යි මෙතන 80යි නේද? මෙතන අඩුවෙනි සංඛ්‍යා. ඒ වුණාට පාස් ප්‍රතිශතය කාගේද වැඩි? මෙයාගේ නෙමෙයි 180ක් පාස්. ඒතකොට ළමයි 1000ක් එන්නේ ඇයි මෙයා ළඟට? මේ දෙවෙනි සාධකයේ හින්දා. මචං කියලා සමහරලාවට ආමන්ත්‍රණය කරනවා. කෙල්ලේ කොල්ලේ කියලා ආමන්ත්‍රණය කරනවා. කරට අත දාගෙන ඉන්නවා. නේද? ගුරුවරයා. ඒ ඇයි එහෙම ඉන්නේ? පළවෙනි වතාවට ඇයි එහෙම ඉන්නේ? මේවල මොනවා හරි අඩුපාඩු තියෙනවා. ඒකයි. අපි ඕගොල්ලන්ගේ කරට අත දාන්න දෙන්නේ නැහැ. අපි ඕගොල්ලන්ට මචං කියන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට ළමයි ඉන්නවා. තේරුම් ගත්ත ළමයි ඉන්නවා. ආසයි කරට අත දානවා නම් අපි අත දාන්නේ නැහැ. අපි විෂය ඉගෙනගෙන ප්‍රතිඵල දීලා උගන්නලා මේ වැඩේ කරන්නේ. ඒක තේරුම් ගත්ත අය අපි වගේ ගුරුවරු ළඟට එනවා ඇත්තට. ඒ වුණාට ගොඩක් විෂය ශේෂ්ත්‍රයන් වල ළමයි වැඩිපුර ඉන්නේ මේ දෙවෙනි සාධකයේ විතරක් තියෙන කෙනෙක් ළඟ. ටියුෂන් ගුරුවරයෙක් තෝරගන්නකොට සාධක තුනක් බලන්න. පැහැදිලිනේ? රයිට්. සමාජගත කරන්න මේවා. ඔබ මීඩියා කරන දරුවෝ විදිහට ඔබ තමයි මේ සමාජයේ හඬ. ඉහඬව ඉන්න එපා. ඒතොර මේ සමාජ ක්‍රම වෙනස් වෙන්නේ නැහැ.